good morning. ඉතින් ඔන්න මං අද උදේම නැගිට්ටා. දැන් වෙලාව නම් පාන්දර 4යි. මං ඉතින් උදේම නැගිටලා වොෂ් එකක් දාගෙන කිරි ආහාර හැදුවා. මොකද මට බර්ත්ඩේ එක දවසේ උඩමළු යන්න බැරි වුණා. ඒක නිසාද මමයි හස්බන්ඩ්ුයි දෙන්නම නිවාඩු නිසා අද උදේම කිරි ආහාරත් හදාගෙන උඩමළු යන්න තමා හදන්නේ. දැන් ඉතින් මං ඔක්කොම රෙඩි කරගෙන හස්බන්ඩ් ගෙදර එනකන් තමා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ ඉතින් අයියත් ගෙදර ආවම වොෂ් එකකුත් දාගෙන අපි උඩමළු යන්න ගියා. දැන් වෙලාව නම් පාන්දර 6:00 වගේ ඇති. ඉතින් අපි උදේම ගියා. මොකද දවල් වෙන්න අවුව වැඩි. දැන් මේ දවස්වල අවුව රස්නේ ගොඩාක් වැඩි නිසා අද උදේම යනවා කියලා හිතාගෙන උදේම ගියා. අපි ඊට පස්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා කිරි ආහාර මල් පූජා කරලා පහන් පත්තු කරා. මං හැමදාම මගේ බර්ත්ඩේ එකටත් අයියගේ බර්ත්ඩේ එකටත් අපි දෙන්නගේ වයස ගානට පහන් පත්තු කරනවා. ඒක මම සාමාන්‍යයෙන් කරන දෙයක්. ඊට පස්සේ පහන් පත්තු කරලා අපි ගියා රුවන්වැලි මහා සෑය වඳින්න. එතනටත් උදේම ගියා. ඒ උදේ ගිහිල්ලත් ළමයි සෙනඟ ටිකක් හිටියා. අපි දෙන්න ඉතින් පහන් පත්තු කරලා මල් පූජා කරලා වැඳලා චුට්ටක් වෙලා ඉඳලා අපි දෙන්නත් එක්ක ආවා. මම ගිලන්පසත් හදාගෙන ගියේ රුවන්වැලි මහා සෑයට පූජා කරන්න. ඉතින් ඔය විදියට අපි දෙන්නත් එක්ක අපි අරන් ගියපු කිරි ආහාර ගිලන්පස පූජා කරලා වැඳලා ආවා. අද නම් එහෙම සිකුරාදා කියලා වෙනද තරම් ලොකු සෙනඟක් හිටියේ නෑ. ඒත් සාමාන්‍ය තරමින් සෙනඟ හිටියා. අපි ගොඩක් දවසකින් තමා අද උදේ ගියේ. නැත්නම් මමයි අයියයි දෙන්නම රුවන්වැලි මහා සෑයට යන්නේ රෑට මාරම ලස්සනයි. ඉතින් ඒ වුණාට අද කිරි ආහාර පූජා කරන්නත් ඕන නිසා තමා අපි උදේ ගියේ. ඉතින් උදෙත් හරි නිස්කලංකයි. කුරුල්ලන්ගේ සද්ද එහෙම හැමදේම අහගෙන අපි දෙන්නත් එක්ක ඉතින් අරන් ගිහපු හැමදේම පූජා කරලා ඒ විදියට අපි අරන් ගියපු භාජනත් පොලිතින් එකේ ඉඳලා ආයෙත් අරගෙන ආවා. ඉතින් ඔය විදියට අයියයි මමයි මල් පූජා කරලා අරන් ගියපු කිරි ආහාර ගිලන්පස පූජා කරලා ගෙදර ආවා. අපි ඊට පස්සේ වැඳලා කරලා දැන් නම් වෙලාව 8:00 විතර ඇති. අයියට බඩගිනින් කිව්ව නිසා අපි ගියා උදේට කන්න. මම ඒව නම් රෙකෝඩ් කරේ නැහැ. ඊට පස්සේ එයාට මාළු ගන්න ඕනේ කිව්වා. එයා ඇති කරන සූරතල් මාළු ඉන්නේ එයාලා. ඊට පස්සේ අපි ගිහලා මාළුත් අරගෙන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අපි දවල් වෙලා ගියා ෆිල්ම් එකක් බලන්න. ඒ ෆිල්ම් එක නම් මාරම ලස්සනයි. ඔයාලා පුළුවන් නම් කියන්න මොකක්ද අපි බලපු ෆිල්ම් එක කියලා. ළමයි ඇත්තමයි අපි බැලුවේ ධර්මයුද්ධ ෆිල්ම් එක. ඒක මාරම ලස්සනයි. තාත්තා කෙනෙක් තමන්ගේ ළමයි වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. ඒ ෆිල්ම් එකේ තියෙන්නේ ඒ තාත්තගේ ළමයි වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. මන් දන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලත් ගිහින් බලන්න මාරම ලස්සන ෆිල්ම් එකක්. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදියට ෆිල්ම් එක බලන ගමන් මගේ
ක්‍රීම් අනම්මනම් ෂැම්පු ඉවර වෙලා තිබුණා. ඒව ගන්න ගියා. මේ දවස්වල ළමයි මෙහි මාරම රස්නේ. ඔයාලා දන්නවද මේක? මෙතන දොඩම් තියෙනවා මාරම රසයි. ඉතින් අපි දෙන්නත් එන ගමන් එතනට ගිහින් දොඩම් බීලා ගෙදර ආවා. ඇවිල්ලා ටිකක් නිදාගෙන චුට්ටක් රෑ වෙලා අයියට බර්ත්ඩේ එකට ට්‍රීට් එකක් දෙන්න පොරක් වුණා. ඉතින් ඊට පස්සේ ගියා අපි ඩිනර් අවුට් එකක්. ඔයාලා දන්නවද මේ තැන කොතනද කියලා? ඔයාලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ගිහලා රෑට කන්නත් අරගෙන අපි ගොඩාක් වෙලා එතනට වෙලා හිටියා. අපි ගියේ නම් මං හිතන්නේ 7:00 විතර. අපි ගෙදර එනකොට 11 විතර වෙලා අපි දෙන්න ගොඩාක් වෙලා එතනට වෙලා හිටියා. වෙනද නම් ගියාම ඉක්මනට එනවා. ඒ උනාට මේ පාර නම් ගිහලා ටිකක් වෙලා හිටියා. හුලන් ටිකක් වැදිලා. මොකද මමත් පහුගිය ටිකේම වැඩට ගිහිල්ලා රෙස්ට් එකක් ඕන වෙලා හිටියේ. ඉතින් ඒ විදියට අයියටත් ට්‍රීට් එකක් දීලා ඔය විදියට ටිකක් වෙලා අපි එන්ජොයි කරලා ගෙදර ආවා. ඉතින් මම මේ vlog එක අදට මෙතනින් නතර කරන්නම්. අලුත් vlog එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.